හෙලෝ රසවදේට අයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ කුස්සියේ ඉඳන් අපි හොයන්නේ මොකද්ද? රුලං. ගොඩක් කටේ හිතනවා ඇති රුලං කන්න පුළුවන්ද කියලා. අපි කනවා. මට ආසම නැති කෑ. හැබැයි බඩට හොඳයිලු, ඇඟට හොඳයිලු ඔය වගේ කියලා මට ආස නැති වෙලා තින්නේ. හැබැයි ඒක වා රතු පාටට හදන්නකොට මට ආසයි. අද ඔය මොන පාටද හදන්නේ? රතු පාට. සමහර වෙලට මහන්සි වෙලා ගෙදර එනකොට ඒ කියන්නේ මේ මාරු ලොකු කේටරින් කුස්සියක් තියනවා කියලා මම හිතන්නේ හැමදාම එක එක ප්‍රොඩියුස් වෙනවා කියලා එළියට. Dano, I have made rulang and I've kept a la curry for you. සමහර දවස්වලට මෙයාට මහන්සි කියලා පිළියන්දල පැත්තෙන් ගන්නවා. ඒ කියන්නේ ඒ ආදරේ මානේ මට කියාගන්න බෑ බබා. මම කියන්නේ ඉඩියාපු ටික ඔතල තියෙන ඔය ලන්ච් පැකට් එකේ ඉන්න විදිහටම shopping bag දෙකේ තියෙනවා කහ පාට හොදියක් රතු පාට තව හොදියක් ඒ ඇතුලේ එක මාළු කෑල්ලක් තියෙනවා ඊට පස්සේ කියනවා Dano, I've kept string peppers for you. We are going to do uppuma. But the ingredients that you need is pottu kadala, which is very nice in uppuma. You need that. You need mustard seeds. You need a little bit of suduru, onions, little bit of green chili and red chili. Not much is needed. That's all. You temper with that. And then there is a way you have to put the water and make it. That I would show you. හරි අපි දැන් ඩිස්කස් කරමු අපිට හදලා තියෙන මේ රුලං uppuma Dano, uppuma. උපමා කාලා බලලා ඕගොල්ලෝ කියන්නේ ඉතින් මට මේක ආස නැහැ. හැබැයි ගොඩක් කට්ටිය මේක ආසාවෙන් කනවා. Ah, එදා වගේ අදත් රසයි. හැබැයි මට ආස නැහැ. මේක අපි හැදුවේ My Sister's Kitchen කියන්න ආයතනයෙන්. ඔයාටත් පුළුවන් අදම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට ඕන වෙන කෑම ඕඩර් කරගන්න. Western, Eastern, Houston ඔක්කොම තියෙනවා.